හෙලෝ my dear viewers ඔයාලට කොහොමද මම මයු බ්‍රෝ ඔන්න අද අපි යනවා අකුරැස්සේ වංගෙඩි කඩේට ඔයාලා සෙට් වෙමු අපිත් එක්ක එහෙනම් අපි යමු මම මෙන්න මෙහෙම ගහන් යන්න එපා අර පින්නදුවේ පාරෙන් දාලා මේ තව කොල්ලෝ දෙන්නෙක් ඉන්න ගල්ලටවත් තාන්දි මට පවහට විතර යන්න පුළුවන්ද අවුලක් නැහැ දුර යනකන්ද නෑ ඕ කිලෝමීටර් කෙනෙක් ඒ බයික් එක දවුලක් නැහැ නේද ඒක ලස්සනයි බයික් එක කලර් එක අලුත් පාටන්නේ අර මං ග්ලව්ස් දෙක දාගාගෙන ආවා ඔව් බං මේ පිච්චිලා තින්නේ බං එක දවසක් එළියටගේ කළු වුණා බං සිරාවට මම මෙන්න මේන් එකක් ගත්තා නෑ බං මේ ඇඳුම ඒක ආතල් නෑ අර මේ ස්පෝර්ට් කරනකොට අදින්නේ අන්න ඒක ඈ නෑ බං නෑ අතන මේ ඔව් මටත් ඕක මාත්‍රාංගනේ යන්න උඹ දැක්කනේ පට්ටව්වේ බං මේ ඒකේ දාඩිය දානවා බං ඒ මොනවාද ඔය ගමනක් කරන්නේ ඔයාලා පරක්කුයි නේ කොහෙද තියන්නේ ඔක දුරයිද දුරයි ඒ තෙල් කට්ට තුනක් තියෙනවා කීයද තුලින් කොහෙද යන්නේ නෑ තෙල් කට්ට තුලින් යන්න බැරි වෙයි මොකද කොහොමනම් පොඩ්ඩක් ඒ කියන්නේ කොච්චර දුරේ කීම දුරේ සිරාවට එච්චර යන්නද ලීටර 5යි වදින්න ටැංකියට අඩු දෙකම එක වගේ නේවා කොහොම මේකේ ප්ලාස්ටික් කවරේ කවරක් කවනේ ඈ මේ කාවේ නේ අඩු කැද්ද වෙන කැලියෝ කැත්තුන ඉතරේ කැද්ද වැඩේ නේවා උන් පන්නලක් දන්නේ නැහැ බං කවරේ බෑ බොක්ස් එකක් තිබ්බේ නැද්ද බොක්ස් එකේ ගහලා තිබුණේ නැහැ කවරයක් ගැන ඕද අපි යන්නේ මේ වංගෙඩි කඩේ නේ යන්නේ වංගෙඩි කඩේ කලු පරිච්ඡේද කතා කරමු තවම බැඳලත් නැහනේ ඔව් යන් ඒ ඉනාවයා ආයේ දිනව 18 වංගු වගේ මල්ලි ඕම් බෑ අයියේ යන්න ඕනේ ආයි ඒ කමරේ කොටම හොදේ නෑ අපි පාරාච්චි පොට්ටව පාරම නිස්කලංකුනේ ව තමමත් ආසම් පොට්ටක් තමයි හොදේ වෙලාවක ෆොටෝ පාර දාන්න ඉතලයි ඔය පට්ට හීදලයි ඒ චීස් කියනවා අයි ඉවරෙලියනෝ වගේ නේ බා ඒකනේ ඔය රුවලෙලිය යනවා ඔව් ඔය අන්න අතන බලන්න ඔය ඒක නේ පාරක් අපේ ගේ වල්ලංග තමයි අම්මෝ මම කැමරාමන් කෙනෙක් ගාලංග ඇවිල්ලා මේ පාර දුරයිද බා Hello, guys, go
බලු මැප් එක ගහලා. අපේ ගෙවල් වලටත් යම තියෙන කිලෝමීටර් 47යි. ඌ කරලා ඇවිල්ලා ඔය එක්කගා අපර දිනේ කතාය පාතර යන කෙරුවක් නේ. ඒ අර පයිච්චර දෙන්නේ අපෝ. යන්න ඕන. එපා මංගවා. දැන් දේ කිරි බීලා දහුව ඉස්සර යන්න ඕන. අම්මා පසු පිළියට ගබඩ මදියන. මම බීපු රහම තේක මූ විශේෂණ පද දාකෝ. ලෙක් හදුනා. ඈ? ඔව්වා. ඔව් කාර්යය. ඔව්. දැන් උඹ අපිට බඩු මිල අහලා ඒව කියන්නේ ඔය වීඩියෝ ගන්න. බඩු නහලා වීඩියෝ ගන්න දෙන්නලු. හෙල්මට් තියාගන්න බෑ කියයි දැන්. ඔව් නේ. ජලවන්න බෑග් එකේ ඕක නා. මේක මේ හෑන්ඩ් බෑග් එක. ඔව්. සෙල්ලම් බඩු දීද? ඇතිනේ. Lady first. කො අපිට ඕන දෙයක් තියෙද? ඈ? යැල්ලමයි නෑ. අය දියන් යා. හරියන්න. මොනෝද ඉද්දන්න මගේ බෑග්. හරියන්න. ඉන්දියා ආරක්ෂකයෙක් වගේ බා. අංකි තියෙන්නේ නැතේ නේ කාර්ය දුන්නේ. දැනගලා. මෙන්න මේ ෆෝන්. ඒක නෙගටිව් නැති ගැන තියෙනවා. දැන් තුමාරි අතර මං වල තියෙන නැප්ති. ඈ? දෙයක් තියෙන බඩු නැද කිස්සෙ. මොකද පාටු නේ. සිදාන? ගෝල්ඩ් එක දීපුවා නම් 75. ලාභයිද? නැත්නම් Galaxy Gold ඒක හොඳයි. ඒක නම් දන්නේ නැහැ බා. පොඩි එක. 900 යනවා. මං ගානේ O3 එක. මම ගානේ ගෑනු ගහනවා. අර සෙල්ලම් බඩු තියෙන මචං. මේ අර ඔගොල්ලෝ බබාට ගන්න නැද්ද? මේ වාගේ බබාට මොනවද ගන්නේ? මට කොයිද මම බබ්බුනේ. මම මේ සෙට් එකක් ගත්තා මම මේකෙන්ද? නෑ නෑ මේ වගේ මෙන්න මේ යතුරු සෙට් එකක් ගත්තා 1600. අඩු 85 මම බ්‍රේඩ් එකක් ගන්න බලන්න. බල්ලු දෙන්නද කියන්නේ? ඔව්. විතර ඉන්න ටෝමියෝ දෙන්න. හැබැයි බොකුටේ තමයි හොඳ අර තින් මේ පළතුරු වට්ට නම් ඕන. මුස්ලිම් සෙට් එකට මරු කරන්න උරන්නේ. හ්ම්? ඔව් නේ. මුස්ලිම් ඕඩර්. උල්ලන්නේ මේක ගහගන්න නෑනේ. බත්ති කන්නේ. කැදසි දියවේ. මේකත් මරු කරන්න. ගොඩක් කන්න උන්ට හොඳයි. එන්න බඩු අරගෙන. සැලෝ. සැලුන් මෙහෙනෝ 150 බා. මම කැමා එකනේ. ඌ බා. මේ ඕස්ට්‍රේලියානු වලට ගහන එක හොඳ. එහෙම? ඔව් මම මේ ටැක්ස් එක හිතේ කලින්. ඒක සුපිරි යන්නේ උර. ඒක පට්ට ලයින් එක. අර මේක අර මේ මොකටද ජනක ගන්නේ? මේ වරේකෝ. ඊට මේ යනකොට අර කැමන්දලත් එක්ක ඔව් ඔව්. ගන්නේ ඒක. ඔබ මේ වගේ දෙයක් නම් වෙන කටට දාන්න. ඒක. එළවෙන්නේ හොරාට වීඩියෝ එක. හොරාට වීඩියෝ එක. දිල්ෂාන් මේන් අයි මේකට වංගෙඩි කඩේ ගියේ. වාගිරි කඩේ කියන්නේ පුතේ මේකයි. හ්ම්. හරින් දාන්න. මෙයා වාදෙන් ඉක්ම වැඩි.
මේ කුඩු බලන්නේ කඩේ බලනවා. මේක තමයි. මේ වංගෙඩි කඩේ කියන්නේ දන්නේ වංගිරි වලින් යන ගල් වංගෙද තියෙනවා ඒව අඩු හොඳයි. අය කිව්වද ඒක වංගෙඩි කඩේ ඔව් ධර්මතරම ඉන්නේ. ඒ මොකද ඇත්තට කියන්නේ ඔන්න ඉතින් අද ගමනේ අවසානය. ඔයාලත් මේ පැත්තේ එනවනම් මතක තියාගන්න ඕන වැදගත් දේවල් ටිකක් තියෙනවා. මෙතන බඩුනම් පට්ට ලාභයි. තොගසා සිල්ලර ඕන විදිහකට ගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව කෑෂ් අරන් ඉන්න. මොකද කාඩ් පේමන්ට් නම් ගන්න නැහැ. කඩේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් නම් තියෙනවා. හැබැයි සිග්නල් නැහැ ඇතුළට. ඔස් නැති නිසා කඩේ ඇතුළේ ලොකුවට වීඩියෝ කරගන්න අවසර ලැබුණේ නැහැ. මම ඉතින් පුළුවන් විදිහට වීඩියෝ ටිකක් ගත්තා. අද ගමනට ඔයාලා කැමති නම් ලයික් කරන්න. කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් අලුත්ම අලුත් බ්ලොග් එකකින් ආයෙත් හම්බෙමු. ජය වේවා හැමෝටම.